ඔන්න අද මම කියලා දෙනවා පාන් පෙති වතුරෙන් පොඟවලා හවස තේ වෙලාවට කන්න පුළුවන් රස කෑමක් හදන විදිහ. මම මෙහෙමයි හැදුවේ. මෙතන තියෙනවා හොඳට තඹපු අල ග්‍රෑම් 250ක්. ලුණු දාලා තඹගෙන තියෙන්නේ. දැන් මම මේක හොඳට පොඩි කරගන්නවා. ඊට පස්සේ පාන් පෙති 3ක් අරගෙන ඒකට මම වතුර දාගන්නවා. පාන් ටික පෙඟෙන්න දාගන්න. දැන් මේක විනාඩි 2ක් වගේ මෙහෙමම තියාගන්න. ඊට පස්සේ වතුර ටික හොඳට මිරිකලා මේකත් මම අලයකටම දාගන්නවා. දැන් ඉතින් මේ දෙක හොඳට මිශ්‍ර වෙනකම් අනාගන්න. ඊට පස්සේ ඒකට දාගන්නවා කෑලි මිරිස් තේ හැන්දක්, රසානෝ ලුණු, චොප් කරපු ලුණු ගෙඩියක් සහ කරපිංච ටිකක්. දැන් ඉතින් මේ ටිකත් හොඳට මිශ්‍ර වෙනකම් අනාගන්න. ඊට පස්සේ පාන් පිටි මේස හැඳි 4ක් දාගන්නවා. දැන් ඒකත් මිශ්‍ර වෙනකම් හොඳට අනාගන්න. එතකොට මේ වගේ ගුලියක් ගහන්න පුළුවන් ඩෝ එකක් එනවා. දැන් අත්වල තෙල් ටිකක් ගාගෙන මේ මිශ්‍රණයෙන් චුට්ටක් අරගන්නවා. ඒක බෝලයක් වගේ හදාගන්නවා. ඊට පස්සේ අල්ල මැදින් තියලා තද කරලා කොටු හැඩයට හදාගන්නවා. මෙන්න මේ වගේ. මේ විදිහට මම ඔක්කොම ටික හදාගත්තා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඇස්ට්‍රා මේස හැඳි 3ක් දාගන්නවා. ඇස්ට්‍රා ටික පෑන් එක වටේම ගෑවෙන විදිහට ටිකක් කලවම් කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත ටික මේකට දාගන්නවා. ඉතින් මේ කෑල්ල මම වීඩියෝ කළාට වීඩියෝ වෙලා නැහැ. ඔයා මම කියපු විදිහට කරගන්න. මම ඔක්කොම ටික ඒ විදිහට දාගත්තා. දැන් ඉතින් මේක අඩු ගින්දරේ හරව බැද ගන්න තමයි තියෙන්නේ. මේ වගේ හැඳි දෙකක් පාවිච්චි කරලා කොන් 4ත් හොඳින් පුච්ච ගන්න. මෙන්න මේ ගාන්ට වගේ මේක පිච්චෙන්න ඕන. ඔන්න දැන් මේ ටික හරි. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඔන්න එහෙනම් අපි හවස තේ වෙලාවට කන්න රස කෑමක් හදලා ඉවරයි. මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. හදන්න යන්නේ පැය භාගයක් වගේ පොඩිම කාලයක්. තෙල් ගොඩක් පාවිච්චි වෙන්නෙත් නැහැ. හරිම රසට තිබුණා. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.